කිසිම මුදලක් වැය කරන්න නැතුව සිංහල භාෂාවෙන්ම AI වොයිස් ජෙනරේට් කරමුද. මුලින්ම Google එකට එන්න Google එකට ඇවිල්ලා සර්ච් කරගන්න ඕන 11 labs AI කියලා. ඉතින් මෙන්න මේ පළවෙනියට එන රිසල්ට් එක පළවෙනියටම එන වෙබ්සයිට් එක තමයි ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේක ටික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මේක දකුණට පැත්තේ උඩින්ම තියෙනවා sign up and login in කියලා. ඉතින් මේක අනිවාර්යෙන්ම ඔයා account එකක් sign up වෙන්න ඕනේ. account එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මම sign up වෙලා ඉන්න නිසා මම login in කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයා මෙතන දකුණට පැත්තට ආවට පස්සේ ඔයාට පෙන්නනවා කරන්න පුළුවන් දේවල් ටික. ඔයාට text to speech කරන්න පුළුවන්, voice changer, voice sound effects, voice isolator හැමදේම වගේ මෙතනින් කරගන්න පුළුවන්. image video උනත් ඔයාට මේක හරහා generate කරගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න හදන්නේ voice පැත්තෙන් නිසා මම ඔයාට මුලින්ම මෙතන voice change එක ගැන කියලා දෙන්නම්. ඉතින් මේ voice change එකට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ. මෙතනට ඔයා අනිවාර්යෙන්ම රෙකෝඩ් කරගත් එකක් අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවදී අප්ලෝඩ් කරගන්නම් මම රෙකෝඩ් කරගත් එකක්. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතන දකුණත් පැත්තෙන් පෙන්නනවා voice කියලා. ඉතින් මෙතනින් ඔයාට voice එක change වෙන්න ඕනේ මොන වගේද කියන එක ඔයාට මෙතනින් select කරගන්න පුළුවන්. මෙතන මේ play button තියෙනවා. මේවා ක්ලික් කරලා ඔයාට බලන්න පුළුවන් මොන විදිහටද ඒ voice තියෙන්නේ කියලා. අපි හිතමුකෝ මම දැන් select කරගත්ත මේ කියලා මෙන්න මේ Adam කියන එක නේ. ඉතින් ඒක select කරලා ඔයාට මෙතනින් pitch එක හදන්නත් පුළුවන් ඕන්න. මං දැන්ට මේ තියෙන විදිහටම pitch එක හදලා මේ තියෙන විදිහටම තමයි ස්ටැබිලිටි ඒ දේවල් ඔක්කොම තියන්නේ. මෙතන මේ voice එක change කරගත්තට පස්සේ ඔයාලට මෙතන කෙලින්ම generate speech කියන එක ටික් කරන්න පුළුවන්. මේ පොඩි වෙලාවක් යනවා ඔයා දුන්න ඒ රෙකෝඩ් එකට මේ වීඩියෝ ආදියක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම යාළුවෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ දුන්න voice එක පොඩ්ඩක් enhance කරලා මෙතන තියෙන ගොඩක් voices වලට ඔයාලට change වෙන්න පුළුවන්.